Christian guys, සිංහල වල සාදරයෙන් පිළිගන්නවා මේ FF YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනාවා ඉතින් අපිට අලුතින් එන්න දින OB52 අප්ඩේට් එකත් එක්ක ඉතින් අපේ පීක් එකේ සිදුවන වෙනස්කමුයි අපිට OB52 අප්ඩේට් එකත් එක්ක අලුතෙන් එන්න දින කැරක්ටර් ස්කිල් එක මොන වගේද යාගේ ගේ කියන්නේ යාට හම්බෙන ඇක්ටිව් ස්කිල් එකේ කියන්නේ ස්කිල් එක මොන වගේද කියලා බලන්න දයන්න. ඉතින් අපිට අලුතින් කැරක්ටර් එකක් එනවා. ඉතින් මම ඒක අද වීඩියෝ එකෙන් ගේන ඉතින් කැරක්ටර් නොපිනියන්න පුළුවන් බලයක්ත් තියෙනවා ඉතින් කැරක්ටරට. ඒ වගේම අපි PK වෙනස් වෙනවා. ඉතින් සුපිරියටම ඉතින් අපි PK වෙනස් වෙනවා. මාර විදිහට ඉතින් PK වෙනස් වෙනවා ඉතින්. ඉතින් ඒ වගේම තමයි අපිට ගොඩක් දේවල් OB52 අප්ඩේට් එකත් එක්ක ඉතින් එනවා. ඒ ටික ඔක්කොම බලා ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා දැන් subscribe කරලා bell icon එක ඕල් කරලා තියන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඒරියදී මම අද ගේනවා ඉතින්. මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගන්න වීඩියෝ කොහොමද කියලා ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ සෙට් කරන්න කමෙන්ට් කරන් ගන්න. ඒකෙන් තමයි මම ඔයාලට ගේනවලු අලුත් අපේ අලුතින් අප්ඩේට් එකක PK වෙනස් වෙනදී ඉතින් ඒ PK වෙනස් වෙනදී ඔයාලට සෙට් නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන සෙට් ඔයාලා PK වෙනස් වෙනදී සෙට් කරලා ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට යන්න ඉතින් ඔයගොල්ලෝ අපේ සේවකට ඉතින් අලුතෙන් එන්න තියෙන ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් අපේ PK එක වෙනස් වෙන්නේ මෙන්න මේ තමයි ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර ජුජුත්සු කයිසන් එකේ ඒගොල්ලෝ ගම්මාන යන ගෙවල් තියෙන විදියට ඒගොල්ලෝ ඉගෙන ගන්න පාසල් තියෙන එන්නේ විදියට ඉතින් මේ PK අපේ වෙනස් වෙනවා. ඉතින් කියන්නේ ඒ ඉවෙන්ට් එක තියෙන දවස් ටිකට ඉතින් මේ මාසෙට ඉතින් අපේ PK මෙන්න ඒ තමයි වෙනස් වෙනවා කියන්නේ ඉතින් ගොඩක් ආතල් ඉතින් අපිට මේ PK එකේදී කියන්නේ සුපිරි ඉතින් මේ අලුත් PK වෙනස් වෙන විදිය නම් ඉතින් ආයි මේ ඉවෙන්ට් එක මේ ඉවෙන්ට් එක තියෙන මාසෙ විතර මේක ආයි ඉතින් අපි පරණ PK මයි අලුතින් එනවා ඉතින් මේක ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරන්න කියලා මම කියනවා. ඉතින් ඔයාලා මේ PK එක කොණ්ඩ සුපිරි මාතල් ටිකක් වෙයි ඉතින් මේ PK නම් ඉතින් අපිට OB52 අප්ඩේට් එකත් එක්ක ඉතින් ඔන්න එනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ කටාන එකට ඉතින් කටාන එකෙන් අපි එන්නේ මේක ඒකේ ඩවුන් කරලා එනිමියා කිල් කරද්දී ඔන්න ඔය විදිහට රිමෝට් එක වගේ ඉඳන් අපි එනිමියා ඉතින් කිල් ගන්න. ඒකේ තියෙන කියලා කියන්නේ ඉතින් අපි ලුක් චේන්ජ් ඊට පස්සේ ඉමෝට් තින් තැනම තමයි ඒක අලුතින් එනවා කියලා තින්නේ ඉතින්. මෙන්න මේ විදිහ හතරක් එනවා කියලා තියෙන ඉමෝට් වගේ වගේ හතරක් එනවා කියලා තියෙන අයිට මතර කරන බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ තියෙන හතර තියෙනවා ඉතින්. ඉන්න විදියක් එනවා කියලා තියෙන ඉතින් ඒක සුපිරියක් වෙයි කටාන එකේ එනිමියා වෙන්නේ ඉතින් තමයි ඉතින් කිල් කරලා දාන්නේ. ඉතින් ඒක සුපිරියක් වෙයි ඉතින් ඉස්සරහට. අපේ BR මැප් එකේ තියෙන අලුත් අප්ඩේට් එකත් එක්ක ඉතින් අලුත් ගොඩනැගිල්ලක් එනවා කියලා තියෙනවා. ඒක එන්නේ බීම ශක්තිය පීකුවේ අතර පිට්ටන එක වගේ හිස්තැනක් එන්නේ. ඒකට තමයි වෙන්නේ ගොඩනැගිල්ල එනවා කියලා තියෙන්නේ. ඒක නිකන් අර කොණ්ඩේ කපන තැනක් වගේ ගොඩනැගිල්ල තමයි ඉතින් එන්නේ. ඉතින් අපිට OB52 අප්ඩේට් එකත් එක්ක මෙන්න මේ විදිහට කැරක්ටර් කෙනෙක් එනවා. ඉතින් යා කැරක්ටර් ස්කිල් එක එන්නේ යා නොපිනී යන්න පුළුවන් බලයක් ලැබෙන්නේ. කියන්නේ නොපිනී යන්න පුළුවන් බලයක් තමයි ලැබෙන්නේ. ඔකට බලපුවම මෙන්න තමයි අපිට නොපිනී යන්න පුළුවන්. මේක යාට මේ මෙන්න මේ රතු ලයින් වගේ අපිට නොපෙනී යද්දි ෆයර් කරන්න බෑ. කියන්නේ අපි දැන් ඒක විනාඩි කිහිපයක් යනකම් අපි රතු පාටලා දිනනවා. කලින් දැගෙන රතු පාටලා දිනවා. ඒ රතු පාට වෙලා දෙද්දි එනිමියාට එනිමියා අපිට ෆයර් කරත් අපිට කියන අපිට ඩැමේජ් එක වෙන්නේ නැහැ. අපිට එනිමියාට ෆයර් ගන්න බැ. ඊට පස්සේ මිනිත්තු 14ක් මිනිත්තු 4ක් වගේ ගියාට පස්සේ ඒ රතු පාටලා දින නිල් පාටනවා. නිල් පාටලා දෙද්දි එනිමියාට අපිට ෆයර් ගන්න පුළුවන්. අපිට ෆයර් ගන්න වැදෙනවා. හැබැයි ඒක මීටර් 16 දුර ඉන්න කියන්නේ අපි ඒක නිල් පාට රතු පාට වෙන කාලෙතොට මීටර් 16කින් එනිමියාට වඩා මීටර් 16කින් එන ගියොත් අපි නිල් පාට වුණාට එනිමියා කරන ඩැමේජ් එක අපිට වැදෙන්නේ නැහැ. ඒ වුණාට අපි නිල් පාට වෙලත් එන මීටර් 16ක් එනිමියා ළඟ මීටර් 16ක් ඇතුළත ඉන්නවනම් ඒ අපිට ෆයර් කරන එක අනිවාර්යයෙන්ම වැදිනදී. ඒ තමයි ඉතින් ඒකේ අලුත් අප්ඩේට් එකත් එක්ක කැරක්ටර් එකේදී කැරක්ටර් ස්කිල් එක වෙන්නේදී මෙන්න මේ ප්ලේන් එක වෙනස් වෙනකොට බලන්න ප්ලේන් එක අර ගින්දර ගිනි ගන්නවා වගේ සීන් නැතනේ ප්ලේන් එක අලුතෙන් එන එක අප්ඩේට් එකත් එක්ක ප්ලේන් එක වෙනස් වෙන්නේ නැතිදී. අලුත් අප්ඩේට් එකත් එක්ක ඉතින් අපිට මෙන්න මේ විදිහේ BR එකේදී අපි හීලින් පොයින්ට් එකේ වෙනස් වෙන දැන් BR හීලින් පොයින්ට් එකේ මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒක නේ අර ජෙට් එකක් වගේ තමයි ඉතින් ඒක වෙනස් වෙනවා කියන්නේ හීලින් පොයින්ට් එකේදී. ඒක හීලින් පොයින්ට් එක තමයි හීල් කරන්න පුළුවන්. ඒ වගේ මේක ලූට් බොක්ස් එක වගේ මේව ගන්න පුළුවන්. ඒ තමයි අලුත් උස්සල්ට නොදී අලුත් අප්ඩේට් එකත් එක්ක ඉතින් ඔන්න අපිට BR වලට එනවා ටෙලිපෝට් කරනවා. කියන්නේ අපේ දුරින් ඉන්න යාළුවෙක් ඉතින් කියන ස්ක්වාඩ් එකේ දුරින් ඉන්න යාළුවෙක් අපිට කියන ටෙලිපෝට් කරලා අපේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒක ටෙලිපෝට් කණුවක් එකක් එනවා. ඉතින් ඔන්න ඉතින් කණුව ඒක කණුවක් එකක් එනවා. ඒකෙන් අපේ යාළුවන්ට මැසේජ් එකේ සිග්නල් එකක් යනවා. එයාකට ඒ කියන්නේ ඒක සෙන්ඩ් කරලා එයාකට හරියක් දුන්නොත් අපිට යාව අපේ ළඟටම කියන්නේ අපි ඉන්න තැනට ගෙන ගන්න පුළුවන්. අපිට ස්ක්‍රීන් එකේ පෙන්නන වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. ඔන්න විදියට ඉතින් අපි ටෙලිපෝට් එකක් යාට ඒ කියන්නේ පොඩි මැසේජ් එකක් යද්දි එයා ඒක සෙන්ඩ් කරොත් අපිට යාට ඔයගේ පෙන්නන දේ හරිලා කරොත් හරිලා කරන දුන්නොත්
එයා අපි ළඟට මතුවෙන ටික වෙලා වගේ. ඉතින් ඔක සුපිරියක් වෙයි BR වල ඉතින් දුර බහින කට්ටිය ඉතින් ළඟට ගෙන්න ගන්න එහෙම සුපිරියක් වෙයි ඔක ඉතින්. ඔයාලට අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න කමෙන්ට් එකක් දාගෙන ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් ගෙනාපු ටික හොඳයි නම් ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහට සෙට් වෙමු ඉතින් මේ වගේ වීඩියෝ වලින් ඉතින් එහෙනම් ඉතින් මගේ channel එක තම subscribe කරලා subscribe කරලා bell icon all කරලා තියන කියලා අනිවාර්යයෙන්ම මම මතක් කරනවා ඉතින් ඉස්සරහට මේ වගේ event එන්න කලින් මම අනිවාර්යයෙන්ම වීඩියෝ ගේනවා ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් කට්ටිය සෙට් වෙලා ඉන්නේ ඉතින් මේ channel එකත් එක්කම දිගටම